ලස්සන ගෑනුමෙක් එක්ක ඉස්සරහට ආවා ලස්සන කතා වචන ටිකක් කතා කරන්න මුලින්ම කියන්නේ තිහංසගේ නම. W තිහංසා රුවින්දි. W තිහංසා රුවින්දි. තිහංසා වේදිකාවේ ලස්සන නැටුමක් නැටුවා. පොඩ්ඩක් කියන්න පුළුවන්ද කීය පාන්ති දෙන්නේ කියලා? 6 වසර ඉන්නේ. වේදිකාව ඇතුළට ඇවිල්ලා ලස්සන රංගන ස්වභාව එක්කාසු කරද්දී මෙයාගේ හිතේ මෙච්චර බයක් තිබුණේ නැහැ. හැබැයි දැන් නම් මම මෙයා ගාවට ඇවිල්ලා මයික් එකෙන් කතා කරද්දී හාපටියෙක් වගේ. එච්චරට අහිංසක වෙලා එච්චරටම හදවත ගැහෙන සද්ද මට දැනෙනවා මෙතෙන්ද. තිහංසා ශිෂ්‍යත්ව ලිව්වා නේද? ශිෂ්‍යත්ව ලියලා ඉන්නේ. අහන්න බයයි මේ ප්‍රශ්නේ මොකද මට මීට කලින් හම්බිලා නැති හින්දා ඒ වුණාට අහම්බෙන් වුණත් මට අහන්න කමක් නැහැ කියන්නේ ශිෂ්‍යත්ව ලකුණු කීයද? 161යි. මේ ප්‍රශ්නේ ඇහුවේ නැත්නම් එහෙම අපරාධේ. 161ක් අරගෙන පාසලට අභිමානයක් අරගෙන ආපු තිහංසට ආදරණීය අම්මේ තාත්තේ කොහොමද සලකන්නේ? දෙයනේ. තුරල කරන්නේ ඉන්න අපුඩිය අද්දක ලස්සන අපුඩියක් ගන්නකෝ. ගොඩක් ස්තුතියි මේ ඉන්නේ ඔයාලගේ පාසලේ ලස්සන අභිමානයක් රංගනයේ විතරක්ම නෙමෙයි අධ්‍යාපනයත් එකාසු කරගෙන ලස්සන ඉදිරි අනාගතය ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තිහංසා. එහෙමනම් පුළුවන් දැන් නියතිකාවෙන් ඔයාට සමගන්න අන්තිමට කියන්නකෝ අද දවස් ගැන මොකද හිතෙන්නේ? සතුටුයි. තිහංසට අද දවස ගැන සතුටුයි. එහෙනම් තිහංසා ඔයාට පුළුවන් වේදිකාවෙන් බහලා ගිහිල්ලා ඊළඟ නැටුමට